ආයුබෝවන් සියලුම දෙනාට හරිම වෙද නරවන අද ජනවාරි මාසේ 15 වෙනිදා බ්‍රහස්පතින්දා උදෑසන අලුයම සිදු කළ නවතම නිරීක්ෂණ තුළින් දවසේ කාලගුණයේ හැසිරීම CO Chemical Technology සාඩම්බරෙන් ඉදිරිපත් කරනු ලබන car interior leather and plastic condition ඔබගේ වාහනේ සියලුම leather සහ plastic කොටස් මේ දැන් ගත්තා වගේ අලුත්ම වගේ තියාගන්න. එමෙන්න සෞම්‍ය මනස්කාන්ත සුවඳකින්ද යුක්තයි. වාහනයට අමතරව ඔබගේ නිවසේ සෝෆා, ප්ලාස්ටික් පුටු, කාර්යාලයේ පරිගණක ආදිය ඕනෑම ලෙදර් ප්ලාස්ටික් දෙයක් මේ දැන් ගත්තා වගේ අලුත්ම කරගන්න. තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් දිවයින පුරාම ඩිලිවර් පහසුකම් සහිතයි. දැන්ම අමතන්න 078 21 91 41 CO Chemical Technology. නරඹන්න ඔබගේ දවස ඔබගේ කටයුතු සැලසුම් කරගන්න. එසේම ඉතාමත්ම සතුටින් ඔබට නැවතත් මතක් කරනවා හරිම වෙද ඇප් එක ලබා ගන්න 075 659 19 19 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න අප ඉන්පසුව ඒ හරහා ඔබට ඇප් එක ලබා දෙනවා. බොහෝ දෙනෙක් මේ වන විට ඇප් එක ලබාගෙන භාවිතා කරමින් සිටිනවා. එයත් සතුටට කාරණාවක්. තවත් දෙයක් විශේෂයෙන් ඔබ දැනුවත් කළ යුතුයි. අප බලාපොරොත්තු වන මට්ටමට ඇප් එක ඔබ ලබා ගන්නවා නම් එම ඉලක්කයට ළඟා වුවහොත් මෙම හරිම වෙද මැදින් පෙන්වන ඇඩ්ස් සම්පූර්ණයෙන්ම නැවැත්වීමටත් අප කටයුතු කරනු ලබනවා. එසේනම් මෙන්න කාලගුණ අනාවැකිය. අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවට කිසිදු මුහුදු ප්‍රදේශයක සැලකිය යුතු වර්ෂාවක් ඇතිවන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 500 වහන ඔබෙන් ගිනිකොන මුහුදු කලාපයේ සුළු වශයෙන් වැසි පවතිනවා. දහවල් කාලය වෙනකොට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විටත් ශ්‍රී ලංකාවට සියලුම මුහුදු කලාප ඉතාමත්ම සාමාන්‍ය මට්ටමට පත්ව තිබෙනවා. වැසි රහිතයි. රාත්‍රී කාලය වන විට රාත්‍රී 8-9 පමණ වන විට ශ්‍රී ලංකාවට සියලුම මුහුදු කලාප ඉතාමත්ම පැහැදිලිව පවතිනවා. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 27ක්. මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 25ත් 35ත් අතර සුළං ධාරා ඇති වෙනවා. ශ්‍රී ලංකාවට බොහෝ මුහුදු කලාපවල ඒ සම්බන්ධයෙන් යාත්‍රික ඔබ, දීවර ඔබ අවධානයෙන් පසුවන්න. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය. අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එසේම වැලිකන්ද, අරලගංවිල, දෙහිඅත්ත කණ්ඩිය සහ ඒ ආශ්‍රිත කලාපවල, ඌව පළාතේ බොහෝ ස්ථානවල, සබරගමුව දකුණු පළාතවල බොහෝ ස්ථානවල ඔබට මෙම ශ්‍රී ලංකා සිටීමේ සුදු පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල විශේෂයෙන් මධ්‍යම කඳුකරයට ඇතුළත්ව රිය ධාවනයේදී වඩාත් සැලකිල්ලෙන් අවධානයෙන් රිය ධාවනය කරන්න. අලුයම උදෑසන කාලවල සැලකිය යුතු වැසි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ කිසිදු ස්ථානයක ඇතිවන්නේ නැහැ. දහවල් කාලය වෙනකොට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට සුළු වශයෙන් වැසි කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම හැටන්, බොගවන්තලාව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ, එසේම මීගහතැන්න සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඔබට මෙම ශ්‍රී ලංකා සිටීමේ නිල් පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල ක්‍රමක්‍රමෙන් සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 5 සන්ධ්‍යා 6 පමණ වන විටත් ශ්‍රී ලංකාව වැසි රහිත තත්ත්වයක පවතිනවා. නමුත් ගල්ල, මාතර, බදුරලිය, නෙළුව සහ ඒ ආශ්‍රිත කලාපවල මෙම නිල් පැහැයෙන් පෙනෙන කලාපවල සුළු වශයෙන් වැසි ඇති වෙනවා. රාත්‍රී කාලයේ වන විට රාත්‍රී 8 රාත්‍රී 9 පමණ වන විට කිසිදු වැසි තත්ත්වයක් නැවතත් ශ්‍රී ලංකාවේ ඇතිවන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම සිංහරාජය සහ ඒ ආශ්‍රිත කලාප, එසේම කාල්ල, මාතර වැනි ප්‍රදේශවල සුළු වශයෙන් ඇතැම් ස්ථානවල වැසි ඇති වෙනවා. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 27ක් වැඩි උෂ්ණත්වය ඇති වෙනවා. කොළඹ ප්‍රදේශයේ සෙල්සියස් අංශක 31ක් 32ක් ලෙසට ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සුළං වේගය ඉතාම සාමාන්‍ය මට්ටමක පවතිනවා. පැයට කිලෝමීටර 18ක පමණ සාමාන්‍ය ආගයකින්. එසේම ශ්‍රී ලංකාව වටා බොහෝ වෙරළාශ්‍රිත කලාපවල පැයට කිලෝමීටර 25 30 අතර සුළං ඇති වෙනවා. මෙයයි තත්ත්වය. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න අමතක කරන්න එපා. හරිම වෙද ඇප් එක ලබා ගන්න. එයින් මීටත් වඩා ඔබට සිතූ සැනින් ඇප් එක අතරගත්ත ෆෝන් එක ඇප් එක ක්ලික් කළා සියලුම අනාවැකි වීඩියෝ අනාවැකි ශ්‍රී ලංකාවේ සාර්ථකම සරලම සහ නිවැරදිම අනාවැකි ඔබගේ අතමතට නැවතත් හමුවෙමු මීලං කාලගුණ අනාවැකියෙන්.